මේ කොටසෙන් අපි කතා කරන්නේ මුන්හාවා චොම්බෝ. ඒ කියන්නේ සංස්කෘතිය හා තොරතුරු. කොරියාවේ සංස්කෘතිය ගැන තොරතුරු තමයි කතා කරන්නේ. මෙතන කියනවා හංගුගේ ඉන්සා යේචොල්. කොරියාවේ ආචාර විධි. මේ කොරියාවේ ආචාර විධි එක එක විදියට ආචාර කරනවා. මෙතනදී මේ රූප සටහන් එක්ක අපි බලමු කොහොමද මෙයාලා මේ ආචාර කරන්න කියලා. මෙතන මේ ආචාර කරන රූපය දැක්කහම ඔයාලට පේනවා තමන්ට වයසින් වැඩි තනතුරෙන් උසස් කෙනෙක් මෙතන මේ. ඒතර යාට ආචාර කරද්දී අංශක 45ක් හිස නවලා ආචාර කරන කියන කොන්දත් එක්ක හිසෙන් අංශක 45ක් නැවිලා තමයි ආචාර කරන්නේ. මෙන්න මේ රූප සටහන ගත්තාම සැහැල්ලුවෙන් තමයි ආචාර කරන්නේ. සැහැල්ලුවෙන් ඔළුව නවලා ආචාර කරනවා. ඉතින් මේ ආචාරය ගත්තාම සැහැල්ලුවෙන් අතවනලා ආචාර කරනවා. මේ ඇවිල්ලා රාජකාරී මට්ටමක් වගේ මේක අතට දීලා ආචාර කිරීම. හරි. මෙන්න මේ කොටසෙන් කියන්නේ සරල සිංහල අර්ථය තමයි කොරියාවේදී ඉදිරියෙන් ඉන්න කෙනා අනුව ආචාර කරන ක්‍රමය වෙනස් වෙනවලු. තමන්ට වැඩි වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් කෙනෙකුට අන්වෙන් හසයෝ එහෙමත් නැත්නම් අන්වෙන් හෂිම්නික්කා කියලා වැඩි ගෞරවාර්ථයෙන් ආචාර කරන අතර ඔළුව නමලා කොන්ද නමලා ආචාර කරනවා කියලා තමයි මෙන්න මේ කියන්නේ. හරිද? එහෙම ආචාර කරනකොට ඉස්සරහින් එක්කෙනා පිළිබඳව ගෞරවයක් ඇති කරනවා කියලා තමයි ඒ ආචාර ධර්මයෙන් අපිට පැහැදිලි කරන්නේ. ඊට පස්සේ තමන්ට වැඩිය වයසින් අඩු හෝ සමීප කෙනෙක්ට අන්‍යොන් කියලා ආචාර කරනවා කියලා කියනවා. ඊට පස්සේ ආයෙ කියනවා ආචාර කරන්න වෙලාවක් නැහැලු. හරිද? ඒ කියන්නේ අන්‍යොන් හසයෝ කියන්නේ වෙලාව සම්බන්ධයක් නැල්ලු. උදේට දවල්ට රාත්‍රියට මේ ඕනම වෙලාවකට අන්‍යොන් හසයෝ කියලා ඒ ආචාර ධර්මය භාවිතා කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ රාජකාරී අවස්ථාවලදී සාමාන්‍යයෙන් අතට දෙද්දී දැන් අපි අතට දෙනකොට වම් අතින් දකුණු බාහුව අල්ල ගන්න ඕනේ. එහෙම නැත්නම් දකුණු අත අල්ලගෙන අතට දීම ආචාර ධර්මයක් විදිහට මෙයාලා සලකනවා. අපි දැන් මේක බලමු. වචනෙන් වචනය අරගෙන මොන මේ වගේ අර්ථ. හංගුගේ සෝනන් කොරියාවේ සන්දේ ප්‍රතිවිරුද්ධ තාරා ඉදිරියෙන් ඉන්න ප්‍රතිවිරුද්ධ කෙනා අනුව ඉන්සාහානන් ආචාර කරන පංචිකී ක්‍රමය තරම්නිදා වෙනස් වෙනවා. කොරියාවේ ඉදිරියෙන් ඉන්න කෙනා අනුව ආචාර කරන එක ක්‍රමය වෙනස් වෙනවා. තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් පුද්ගලයන් වෙත අන්‍යොන් හසේයෝ සහ අන්‍යොන් හෂිම්නික්කා රාගෝ කියලා ප්‍රකාශ කරන ගමන් හිස නවලා හෝ ඉන නවා ආචාර කරනවා. හිස නැමීම හෝ කොන්ද නමන එක ඉදිරියෙන් ඉන්න කෙනා වෙත ගෞරවය ඉදිරියෙන් ඉන්න කෙනා
ඉදිරියෙන් ඉන්න කෙනාගේ ගෞරවය පිළිඹු කරන ඉරියව්වක් වෙනවා. එතකොට මේ කියන්නේ කොරියාවේදී ආචාර කරද්දී අංශක 45ක් නැමිලා කොන්දෙන් ඒ කියන්නේ කොන්ද නවලා හිස නවලා ආචාර කරන්න ඕන අන්‍යෝන්‍ය හසයෝ එහෙම නැත්නම් අන්‍යෝන්‍ය හෂිම් නික්කා කියලා ආචාර කරනවා. ඒතර මෙන්න මේ ආචාර කරන ධර්මය ඉදිරියෙන් ඉන්න කෙනාගේ ඒ කෙනාට අපි ගෞරව කරනවා කියලා තමා එයාලේ හඳුන්වන්නේ. ඒතර මෙන්න මේ රූප සටහන ගත්තාම चासिन पौधा नायिका मान कोना च्वीगा नොප්පන් සරම් ගවා ඉන්සා හල්තේ හොරිරල් කුප්පිදා ඒ කියන්නේ තමන්ට වඩා වයසින් වැඩි සහ තනතුරින් උසස් අයට ආචාර කිරීමේදී හිස අංශක 45ක් නවා ආචාර කරනවා. හරිද? ඉන්නෙන් නැවිලා ආචාර කිරීමේ ධර්මයට තමා හොරිරල් කුප්පිදා කියලා කියන්නේ. ඊළඟට මේ කියන්නේ මොකද්ද? හන්ප්‍යොන් ජාසින් පෝදා අනෙක් අතට තමන්ට වඩා නායිකා වයස ඔරිගෝනා වයසින් අඩු සහ චින්හන් සරම් මේගේනන් සමීප මිතුරන් වෙත අන්‍යොන් ඉරාගෝ අන්‍යොන් කියලා මල්හාමියොන් ප්‍රකාශ කිරීමෙන් ප්‍රකාශ කර හන්සොනල් එක අතක් කාපියගේ සැහැල්ලුවෙන් තෙල්ගෝනා වනලා හන්දරෝ කියලා කියන්නේ හමුවීම පන්ගාමුනල් සතුටක් නාතා නෙම්නිදා හමුවීම සතුටක් කියලා ප්‍රකාශ කරනවා. මෙන්න මේ රූප සටහන. හරිද? එතකොට ඒකට කියන්නේ චාසින් පෝදා නායිකා ඔරිගෝනා චින්හන් සරාම් ගවා ඉන්සා හල්තේ සොනල් හන්දරෝ හතා. ඒ කියන්නේ මොකද්ද? සොනල් හන්දරෝ හතා කියලා කියන්නේ අතවනලා සැහැල්ලුවෙන් ආචාර කරනවා කියන එක. මේකේ රූප සටහන් වෙනස් ඒ කියන්නේ මාරු කරලා දාලා තියෙනවා. හරිද? ඊළඟට අන්‍යොන් හසේයෝ අන්‍යොන් හෂිම් නික්කා අන්‍යෝනන් ඒ කියන්නේ මෙන්න මේ අන්‍යොන් හසේයෝ අන්‍යොන් හෂිම් නික්කා අන්‍යොන් කියන්න ඉන්සාහානන් ආචාර කරන්න සිගානේ වේලාව සංකුවන් ඔප්සි වේලාව කිසිම වේලාවක සම්බන්ධයක් නැහැ. වේලාව පිළිබඳ කිසිම සම්බන්ධයක් ඔප්සිමි සිගානේ සංකුවන් ඔප්සි වේලාව ගැන සම්බන්ධ වේලාව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අපි ගමුකෝ. ආචිම් චොම්සිම් චොන්යක් ඔන්ජේ තන්ජි උදේ දවල් හවස ඕනෙම වෙලාවක සයොන් හල්සු ඉස්සන්නිදා ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේකට මේ ඇවිල්ලා සැහැල්ලුවෙන් හිස නමා ආචාර කිරීමේ මෙතන මේ මුලින් මේ මෙතන කියවනේ කාප්කියොප්ගේ තෙල්ගෝනා මෙන්න මේ ටික. හරිද? එතකොට මෙන්න මේකට අපිට කියන්න පුළුවන් මොකද්ද? චික්ජන් තොන්රියෝනා ආනන් සරාම් ගවා ඉන්සා හල්තේ කාප්කියොප්ගේ කෝගේරල් සුක්කිදා. ඒ කියන්නේ මොකද්ද? එකට වැඩ කරන සමවයස් සහ හඳුනන මිනිසුන් සමග ආචාර කරන විට සැහැල්ලුවෙන් හිස නමා ආචාර කරන ධර්මයට මේ තියෙන්නේ කාප්කියොප්ගේ තල්ගෝනා හන්දරෝ කියලා කියන්න පුළුවන්. ඊනක ආචාර ධර්මය තමයි කොන්චොකින්. ඒ කියන්නේ රාජකාරී. කොන් කියලා ඉන්නේ පුතා රාජකාරී මට්ටමවල
වචනයක්. කොන්චොකින් සන්හන් ඒසෝනන් වැදගත් අවස්ථාවලදී චුරෝ සාමාන්‍යයෙන් අක්සුරල් අත හාමියොන් භාවිතා කරලා ඉන්සා හම්නිදා. ඒ කියන්නේ වැදගත් රාජකාරී අවස්ථාවලදී අතට අත දීලා ආචාර කරනවා. තමන් චාසින් පෝදා කෙසේ වෙතත් මේ තාමාන් කියන්නේ කෙසේ වෙතත් කියන එක. චාසින් පෝදා තමන්ට වඩා නායිගා හොල්ෂින් වයසින් වැඩි හොල්ෂින් මාන් ගෝනා වයසින් වැඩි ත්‍රිකා නොප්පන් සරාමේගේ තනතුරින් උසස් මිනිසුන් වෙත ඉන්සා හල්තේනන් ආචාර කරන විට වෙන්සොනල් වම් අත වෙන්සොනරෝ වම් අත ඔරන් පල් ඉනා වම් අත දකුණු අතේ පල් කියන්නේ බාහුව හෝ ඔරන් සොරල් දකුණු අත පච්චිකෝ අල්ලගෙන අක්සුරල් හානන් ආචාර කරන ගොචි එක යෙයි ඉම්නිදා ආචාර ධර්මයක් වෙනවා. එතකොට මේකෙන් කියන්නේ රාජකාරී වැදගත් අවස්ථාවලදී සාමාන්‍යයෙන් අතට අත දීලා ආචාර කරනවා. ඒ කෙසේ වෙතත් තමන්ට වැඩිය වයසින් වැඩි. එහෙමත් නැත්නම් තනතුරෙන් උසස් අයට ආචාර කරනකොට වම් අතින් හොඳට මතක තියාගන්න වම් අතින් දකුණු බාහුව හෝ දකුණු අත අල්ලගෙන ආචාර කරන එක ආචාර ධර්මයක් වෙනවා කියලා කියනවා. එතකොට මේකට ගන්න පුළුවන් චෝම් මන්නානන් සරංගවා ඉන්සා හල්තේ අක්සුරල් හදා මුලින්ම හමුවන මිනිසුන් සමග ආචාර කිරීමේදී අතට අත දීලා ආචාර කරනවා කියන ආචාර ධර්මය. මෙන්න මේක තමා හංගුගේ ඉන්සා ඒචොල් වෙන්නේ. කොරියාවේ ආචාර කිරීමේ පිළිවෙල. හරි, ඊළඟට අපි කතා කරන්නේ මුන්හාවා චොම්බ කොටස් ගැන. අපි බලමු ඉන්සා ඒචොල්. ඒ කියන්නේ ආචාර කිරීමේ ක්‍රම. පැහැදිලි ලෙස සහ සරල විදිහට අපි මේක කතා කරමු. එහා බැඳිමු ප්‍රශ්න කීපයක් තියෙනවා ඔයාලට EPS topic එකට එන ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරනවා. ප්‍රශ්න 2-3ක් විතර කොහොමද ප්‍රශ්නයක් ඉන්සා ඒචොල් වලින් ඔයාලට එන්නේ කියලා. හරි, අපි බලමු. මෙතන මේ රූප සටහනේ ඔයාලට පේනවා මෙතන පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් ආචාර කරනවා. මෙතන රූප සටහනින් පේන විදිහට මෙයා පොඩ්ඩක් වයසින් වැඩි වගේ මෙයා තරුණ කෙනෙක් වගේ. එතකොට මේ වයසින් වැඩි කෙනාට මේ තරුණ කෙනා ආචාර කරන්නේ ඔළුව නවලා කොන්ද නවලා අත් දෙක බලන්න තියාගෙන ඉන්න විදිහනේ. අත් දෙක මේ අතක් උඩින් අතක් තියාගෙන තමයි ආචාර කරන්නේ. එතකොට අපි බලමු මේ ආචාර කරන එක කොරියන් භාෂාවෙන් කොහොමද වැඩි දුරට විස්තර කරන්න කියලා. හරි. චාසින් පෝදා නායිකා මාන් ගෝනා ත්‍රිකා නොප්පන් සරංගවා ඉන්සා හල්තේ කොගේරල් සුකි ගෝනා හොරිරල් කුප්පියෝ ඉන්සා හම්නිදා. එතකොට මේ කියන්නේ තමන්ට වඩා වයසින් වැඩි, තමන්ට වැඩිය වයසින් වැඩි හෝ ත්‍රිකා නොප්පන් සරංගවා තනතුරෙන් උසස් කෙනෙකු වෙත ආචාර කරන විට කොගේරල් සුකි ගෝනා. ඒ කියන්නේ ඔළුව නවා හෝ කොන්ද නවා ආචාර කරනවා කියලා තමයි මෙතන කියන්නේ. හරි, අපි බලමු. හංගුගේ සෝනන් සන්තේහේ තාරා ඉන්සාහානන්
පන්සිකි තරම්නිදා. කොරියාවේදී ඉදිරියෙන් ඉන්න කෙනා අනුව ආචාර කරන ක්‍රමය වෙනස් වෙනවා. චාසින් පෝදා තමන්ට වඩා නායිකා මාන් ගෝනා වයසින් වැඩි හෝ ශ්‍රීකා නොප්පන් සරම්ගේනන් තනතුරෙන් උසස් පුද්ගලයන් වෙත අන්‍යොන් හසේයෝ දෝනන් අන්‍යොන් හශිම්නික්කා රාගෝ මල්හාම්‍ය අන්‍යොන් හසේයෝ සහ අන්‍යොන් හශිම්නික්කා කියලා වැඩි ගෞරවාර්ථයෙන් රාගෝ කියලා මල්හාමියෝ කතා කරාම ප්‍රකාශ කරන ගමන් කොගේරල් සුක්කි ගෝනා හොරිරල් කුප්පියෝ ඉන්සා හම්නිදා අන්‍යොන් හශිම්නික්කා අන්‍යොන් හසයෝ කියලා ඔළුව නවන ගමන් කොන්ද නවන ගමන් ආචාර කරනවා. කොගේරල් සුක්කි ගෝනා හොරිරල් කුප්පි හානන් ගොසන් ඔළුව නමන ආචාර කරන එක සහ ඔළුව නමන ආචාර කිරීම හෝ කොන්ද නමල ආචාර කරන එක සන්දේපන්නේ ඉදිරියෙන් ඉන්න කෙනා තේහේ පිළිබඳ චොන්කියෝනන් නාතානේනන් ඇති ගෞරවය පිළිඹු කරන චෙසචොසිම්නිදා ඉරියව්වක් වෙනවා කියලා තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ කොරියාවේ ඉදිරියෙන් ඉන්න කෙනා අනුව ආචාර කරන ක්‍රමය වෙනස් වෙනවා. තමන්ට වැඩිය වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් පුද්ගලයන් වෙත අන්‍යයන් හසේයෝ එහෙමත් නැත්නම් අන්‍යයන් හශිම්නික්කා කියලා වැඩි ගෞරවාර්ථයෙන් කතා කරන ගමන් ඔළුව නමා හෝ කොන්ද නමලා ආචාර කරනවා. ඔළුව නැමීම හෝ කොන්ද නමා ආචාර කරන එක ඉදිරියෙන් එන්න කෙනා වෙත ඇති ගෞරවය පිළිඹු කරන ඉරියව්වක් වෙනවා කියලා තමයි මෙතන මේ පණිවිඩයෙන් ඔයාලට දෙන්නේ. හරි. ඊළඟට දෙවෙනි රූප සටහනේ කියන්නේ මොකක්ද කියලා අපි බලමු. චික්ජන් තොන්රියුනා ආනන් සරංගවා ඉන්සා හල්තේ. ඒ කියන්නේ චික්ජන් තොන්රියුනා වැඩපලේ වැඩ කරන ස්ථානයේ එකට වැඩ කරන අඳුරන පුද්ගලයෙකුට ආචාර කරනකොට කාප්යොක්ගේ කොගේර සුක්කිතා සැහැල්ලුවෙන් හිස නමල ආචාර කරනවා. හරි. චික්ජන් තුන්රියුනා ආනන් සරංගවා ඉන්සා හල්තේ. චික්ජන් එකට වැඩ කරන යහළුවන්ට සහ අඳුරන අයට ආචාර කරන විට සැහැල්ලුවෙන් හිස නමා ආචාර කරනවා. මේ තියෙන්නේ ඒක. අපි ඔළුව නමන ගමන් අන්‍යොන් හසයෝ එහෙම නැත්නම් අන්‍යොන් කියලා කියනවානේ. ඊට පස්සේ චාසින් පෝදා නායිකා ඔරිකෝනා චින්හන් සරංගවා ඉන්සා හල්තේ. මෙයාලා ඒ කියන්නේ තමන්ට වැඩි එක්ක වයසින් අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් හොඳට දන්න අඳුරන පුද්ගලයෙක් වෙන්න ඕන. කොහොමද? හාන්සනල් කාප්යොක්ගේ තොල්ගෝනා හන්දරෝ හදා. චාසින් පෝදා නායිකා තමන්ට වඩා වයස ඔරිකෝනා වයසින් අඩු හෝ චින්හන් සරංගවා හිතවත් යහළුවන් වෙත ආචාර කරන විට හන්සොනල් හන්සොනල් කාප්යොක්ගේ තොල්ගෝනා හන්දරෝ හදා. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ ඒක තමයි තියෙන්නේ. එක ඇතක් සැහැල්ලුවෙන් වනලා ආචාර කරනවා කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට චෝ මන්නානම් සරංගවා ඉන්සහතේ. පළමු වතාවට හමුවන පුද්ගලයන්ට ආචාර කරන විට අක්සුරල් හානන් ගොචි යේම්නිදා. ඒ කියන්නේ මොකද්ද? අතට අත දීලා ආචාර කරන එක සිරිතක් කියලා තමයි කියන්නේ. යේම්නිදා සිරිතක් වෙනවා. කොන්චොකින් සංහායේ සෝනන්
කොන්චකින් සන්වා ඒ සෝනන් කියන්නේ රාජකාරී වැදගත් අවස්ථාවේදී චුරෝ අක්සුරල් හාමියුන් ඉන්සා හම්නිදා වැදගත් රාජකාරී මට්ටමකදී සාමාන්‍යයෙන් අතට අත දීලා ආචාර කරනවා. තමාන් චාසින් පෝදා නායිගා ශ්වෙල්සින් මාන්ගෝනා ත්‍රීගා නොප්පන් සරමේ ගේනන් ඉන්සා හල්තේනන් ඒ කියන්නේ තමන්ට වඩා වයසින් වැඩි තනතුරෙන් උසස් පුද්ගලයෙකු වෙත ආචාර කරන විට වෙන්සොනල් ඒ කියන්නේ වම් අත වෙන්සොනරෝ වම් අතින් ඔරන් පරල් ඒ කියන්නේ වම් අතින් තමන්ගේ දකුණු අත ඔල්ලා සොනල් පච්චිගෝ අල්ලලා අක්සුරල් හානන් ගොචි යේ ඉම්නිදා. ඒ කියන්නේ මොකද්ද? ආචාර කරන එක සිරිතක් කියලා තමා කියන්නේ. මේක දැන් කියන්නේ රාජකාරී මට්ටමින් හෝ වැදගත් අවස්ථාවලදී සාමාන්‍යයෙන් ආචාර කරනවා. තාමාන් තවද තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් අයට ආචාර කරන විට වම් අතින් දකුණු අතේ බාහුව අල්ලලා අතට අත දීලා ආචාර කරනවා කියලා තමා කියන්නේ.